ඒ මම හිතුවේ ඉස්සරහට ගහන්න කියලා. හෙල්මට් ගිය පැනල් එහෙම දාලා දුන්නා. ඒක නම් වැදුනා. හරි ලස්සන. අසූ 9යි 15/697 ස්පාරොකි හලෝ සහෝ ඇහෙනවා සුද්දා මොකද කියන්නේ ගානවද ගාව සිරාටම ගහලා තියනවද කොල්ල වින් කරලා තියනවද වින්න යන්නම් ගාන 5 4ක් ඒවා තමයි මොකද්ද ෆෝන් එක 70 Pro Max ඈ 70 Pro Max 17 Pro Max ඔව් අයියෝ මේ මචං කොල්ල මචං රද්දල පුත්තු ඇවිල්ලා ඉන්නේ ලංකාවේ දින්නේ මචං ඔව් අප්පට උඩ ලංකාවේ ඉඳ වයස කීයද මචං වයස 19 19ට 17 Pro Max එකක් ලංකාවේ ඉඳලා ගන්නවා කියන්නේ සුපිරි සුපිරි හරි පුතා හදන්න කස්ටම් එක දැන් ෆින්ගර්ස් කියන්න ගහන්නේ 2 fingers 2 fingers එලගිරි අපිත් ගම් 5 තවයිලු මන් 3 5 ඕෆ්ලයින් ගියා කවුද එන්නේ මම බොරු කියන්න එපා අඩෝ හෙල්මට් දාන්න එපා චමී හෙල්මට් ගලවන්න චමී හෙල්මට් දාලා වුඩ් පැකර් එකයි දෙකේ ෂොටියයි අඩෝ ආපු ගමන් ඔළුවක් කිය අපරාධක 108යි මම හිතුවේ ඉස්සරහට ගහන්න කියලා මොකද්ද first blood ඇතුලේ ඩයල් එක ඇතුලේ ෂොට් දෙකට 2යි මචං උප්පකර පාරක් නේද ගැහුවේ double kill බල දැක්කද බං අක්කා නංගිට ගැහුවා වගේ සීන් එක අත්ත ඉවරයි අනේ බං පොඩ්ඩක් ගහනකම් ඉඳපල්ලකො පැනල් කියලා ජාතක දීලා උප්පැන්න දීලා ඈ අනේ වන්දා කස්ටම් එකේ මුල ඕෆ්ලයින් ගියාලු. කොතනද බං ඕෆ්ලයින් ගියේ? ඉතින් අපිට ඕෆ්ලයින් ගියා නම් අපිට ඕෆ්ලයින් කියලා පෙන්නනවනේ. පෙන්නුවාද? පොඩේ නා දැන් මේ කට්ටිය ඕෆ්ලයින් ගියා කියන පොර. දැන් පොඩ දැන් පොර ඕෆ්ලයින් ගියාද බං? කස්ටම් එක ඇතුළේදී ඕෆ්ලයින් ගියා. අනේ මන් දැක්කේ නැද්ද?
දාන්න කලින් ගිහින් ආව. කවුද බං ඔය බුට්ටකරයක් කරන් තටබන්නේ? ෂොට් ගන් ඩෙසර්ට් ගහන්න ගියාම මේ චමි නැත් යන්නේ ගලින්. helmet left. Open. helmet එක දාලාද හැටිද බම් මේ? ඔයි. අපිටත් දෙන්නකෝ චිප්ස්. අර මේ කාලේදී ලංකාවේ තියෙනවා මේක. මේ කාලේදී නෑ බොවි. මේක ලංකාවේ තියෙනවා. ජපානෙත් තියෙනවද? ගාන වැඩිලු. කොහෙද තියෙනවා බ්‍රෝ? ලංකාවේ කීයද බා? මේ ලංකාවේ මේක 960යි? ඈ? ලංකාවේ මේක 960ක් වෙනවා? බොරු කියන්න එපා. ඒ මේ පාර වෙනම්ට මොකා වෙහිලද බං? මේක ළමයි ජපානයේ ඇවිල්ලා සුපර් මාකට් එකෙන් ගන්නවා නම් yen 220ක් හරි නෑ 178යි කියන්නේ 200ක් වගේ yen 200ක් කියන්නේ ලංකාවේ මුදලේ රුපියල් 400ක්. ඔය ඇවරේජ් යා රවුෆ්ලි මේක මචං 400ක් වගේ වෙන්නේ ජපානේ. yen 180ක් වගේ. නෑ මේ ටැක්ස් එක වැදුනා මේ 200ට කිට්ටුයි මචං. මං ගන්න සුපර් මාකට් එකේ නම් ඒ ගානවා වගේ නෝ කොම්බිනි තවත් ගණන්. ලංකා 900 ගණක් කියන්නේ මචං. ටැක්ස් එක තමයි ඉතින්. බල බොරුවට පැනල් ගන්න එපා බං කොල්ලොන්ට බලපංකෝ බං. එකයි ගහන්නේ ඌට පැනල් ගන්නවා පුදුම වස්තියන්නේ බං තියෙන්නේ. දැන් බලහම් කලින් ගහප එකක් එකයි ගැහුවේ ඊට පස්සේ ඌ ලෙෆ්ට්. දැන් ගහපු පොරත් දැන් ගහන පොරත් එකයි ගැහුවේ ඌ ලෙෆ්ට් වෙන ගම. හැලියාව බං nice bang. Tirisan වැඩක් කරේ තිරිසන් වැඩක් ඈ. මේ ආපා බලා බොරු මාර්සි දාන්න එපා. හරිද? කරන්න පුළුවන් දෙයක් කෙලිම ඩිරෙක්ට් කතා කරපා. ඉන්න තැන පේන ඌට. ඒකද බං මෝරට ගිහින් කන්නේ ලොරෙන්සෝ. ඉන්න තැන පේනුණා නම් එහෙම ගිහින් කනවද බං? මොනවද බං කියන්නේ ලොරෙන්සෝ කොහෙන්ද බලන්නේ මැච් එක? දැන් ඌ ඉන්න තැන දන්නවනම් අරෝගේ මූණ බදා ගන්නවද බං ගිහිල්ලා? උඹට මතක නැද්ද ලොරෙන්සෝ දැන් සතියකට විතර කලින් ESP තිබ්බ එකෙක් ඇවිල්ලා ගැහුවා අර වෙයා හවුස් එක පිටිපස්ස හිටපේ කාටවත් ගිහිල්ලා. ඈ? එන්නම වැඩ වගේ. කොහොම වරුවෙන් ඌ ගහගත්තේ කෑවද කොහොද මැච් එක? ඔඩෝ ඒක නම් බං 360ක් කරගිලා ගැහුවේ. First blood. Double kill. හෙල්මට් ගියා. ඔඩෝ ඔබගේ හෙල්මට් එක ගියා. හරි ඔයාලා මෙයා ඔෆ්ලයින් ගිය බින්ද ඔයාලා හැක් කියලා සස් කරනවා. ඕකේ.
බලමුකෝ. Triple kill. අමුතු යෑමන්නේ බං උ යන්නේ. වමට ගිහින් දකුණට හැරෙන එකපා. Ace. ඒක නම් වැදුනා. තුනට දෙකයි. දැනට ගහපු කට්ටියකින් ඉදිරියෙන් ඉන්න මෙන්න මේ ප්ලේයර් ඉස්පා රොකි. දැන් ඔයාලා කියනවා මෙයාගේ ළඟ කවුද හිටියලු? එයා ලොග් ගලාලු. හැක්ලු ඕෆ්ලයින් ගියාලු. තව මොනවද කියනවා. ඕකේ. මූ ඩ්‍රැග් කරන්නේ නෑලු. අනේ අම්මේ ෆ්‍රී ෆයර් ඇන්ටි හැක් ටීම් එක වගේ මට තේරෙන්නේ නෑ මම මේක. ඇයි බං ගහන හැමෝටම පැනල් කියන්නේ ගේමි. මන් දන්නේ නෑ බං. උඹ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ කවුරුත් දන්නේ නෑ මම. කියන එක කියනවා අපි අහනවා. ඔබ පිළිගන්නේ නෑ වගේ. එහෙම කිව්ව පළියට. හායි. දැන් මගේ ලයිව් එකේ මචං ඔය පැනල් අනම්මනක් ජරාව මේ වෛරල් වෙන්න කලින් ගහපු ප්ලේයර්ස්ලා එක බලපුවාම මේ ගහන ප්ලේයර්ස්ලා මොනවද බං? නෑ ඔය පැනල් කියලා නමක් ඇහුණවත් නැති කාලයක් තිබ්බ මේ ගේම් එකේ හරිද? ඒ කාලේ ගහපු ප්ලේයර්ස්ලා මේ ගහන කට්ටිය පැනල් අර එහෙනම් උදාහරණ ඒ කාලේ ගහපු උන්ට පැනල් එහෙම දාලා දුන්නා. ඒක නම් වැදුනා. හරි ලස්සනයි. very good හරිද? පැටියෝ මේවා ඩිස්කෝඩ් ගේන්න වෙයි වගේලු. හරි ඉන්නකෝ දින්නොත් ගේමු. මචං මෙහෙමයි. ගහනකම් ඉන්න. දැන් මැච් 3ට 3යි. හරිද? පොඩ්ඩක් ඉන්න. ටච් එකේ ඉන්න. අපිට තව සස්පෙන් හම්බෙන්න පුළුවන් ඉදිරියට. ට්‍රැක් කරන්නේ නැහැ කියලා කොහොමද බොයිස් එක ඔයාලා කියන්නේ මට තේරෙන්නේ නැහැ. රිමෝට් එක අප්ඩේට් කරන්නේ නැහැ ගායස්. මම මේ මූණට ගැහුවානේ බං ෂොට් එක දැක්කද? ඒකත් මිස් වෙලා ගියා නැචරල් මූණට ආව එකගේ. First blood. Double kill. දුරවත් ඉන්න ඩයල් එකට ඒක සහිතයි. වදින් නැති වෙලාවක ඉන්නවා. මෙතරනේ අපි අසරණ වෙන්නේ. ටිකක් ගේම අතාරින්නේ නැහැ. අර බලහංකෝ. හරි වුණා ඒක නම්. ඔලු විතරයි ගහන්නේ ලොරෙන්සෝ. හෙඩ්ෂොට් ඔන්ලි දාලා දෙන්නේ. එකට වදින්නේ නැහැ කොහොමද? ෂොට් මාර්ගය හිටනවා අර පදිනකොට පිට. මේ මූ හොදයි ඈ වෙනම් කාර්යය සුපිරි ඈ. ඌ මාර ගේමක් දෙනවා අර උට ගහන්න. මාදව ඌ පැනල් බල්ලු ජෙපා අඩෝ. රියල් කොවිඩ් හලෝ බොසා වෙල්කම්. බොයිස් ලයිව් එක ලයික් එකක් දාන්න YT Facebook TikTok මගේ රත්තරන් මල්ලියේ නංගී නැන්දේ මාමේ. මාස්ටර් හාවා දාගෙන ඉල්ලු. අම්මඩ ආලෝක මල්ලි වෙල්කම්. පස්තියා කියලා දාගෙන වෙත්තේ. YT ළමයි දැන් මෙහෙමයි සීන් එක හරිද? දැන් කනවා ගහනවා අපි මොකද කරන්න කියන්නකෝ. ඌ ගහනකොට ගහනවා, කනකොට කනවා.
උට පොඩි දුර වැදිල්ලක් තියෙනවා බලහන් ඈ. වස්තියක් කියන්නේ වස්තිය වැදුණා කියන්නේ වස්ති ප්‍රොඩක්ෂන් ගැලේ මචන් දැන්. First blood. කනවතෝ තෝ කන මරාගෙන කනද නෙමෙයි. පැටියෝ කොහොමද? බොරුවට බං උඹලා ඔය කෑ ගහන්නේ. බොයිස් ලයිව් ලයික් එකක් දාන්න YT Facebook TikTok මගේ රත්තරන් මල්ලියේ නංගියේ නැන්දේ. ඉතින් ඔන්න ආයෙත් මතක් වුණා අපි අලුත් vlog channel එක හදලා තියෙනවා master vlogs කියලා. ඉතින් අලුත් YT channel එක subscribe කරන්න එපා මගේ මල්ලියේ. First blood. මොකද්ද මෙතන වෙන්නේ? ඈ අර නිකන් බම් මොකද්ද? ටිකක් කනවා දොර වහනවා 100 බුලත් පිට හපනවා වගේ මු එකක් කනවා එකක් ගහනවා. මොකක්ද මේ කරන්නේ? බෑක් කරන්නේ නැහැ කියන ඇත්තටම මේ බෝල් එකට බිමට ගහනවා නිකන් ඇත්තටම වලහංග දැක්කද ගහපු ෂොට් එක කලින්? තා පොළොවට නේ ගහනවා. වයි පචා. අපිට විස්පෙක් කිව් එකෙන් නම් මචං ඇත්තටම එහෙම කර කියන්න බෑ හොඳේ. විස්පෙක් කිව් එක මචං 100%ක් මේ එමුලේටර් වල කොහොමද වඩ කියන්නේ මම නම් දන්නේ ඒක පෙන්වන විදිහ 100%ක් ඒ view එකට වඩා ටිකක් වෙනස් වෙනවා ට්‍රැක් කරන ඒවා. මම දන්නේ නැහැ ඉතින් හරියට වලට කොහොමද ඒක එක්ස්ප්ලেইন කරන්න කියලා. ඕනවනේ බලු දිවිල්ල. මචං එනිමි ටිකක් ගේම අතරින් නෑ හොඳේ. අවරින් බලහන් වෙනමින්ගේ උන් හොයන්න වෙනම ගේමක් දෙන්න මූ නූලෙන් බේරුනේ ඩයල් එක අර වෝල් අංග දිවරයි කියලා ඌට බොයිස් අවසාන සෝන් එක ඉවරයි. අනේ මෙහෙට එන්න තියෙනවා තව ටිකක්. කෝ වදින්නේ නෑනේ කෝ. එනද කෝ. අර බොරුනේ කියන්නේ. හරි ඉර වුණා. අඩෝ සුපිරි වෝල් එක අයින් කරගත්ත ඩයල් එක. අපිට එකේ කෙලමිනේට් වෙලා. මේක එක දිනනවා. අරු මලා අඩෝ පැනල් නම් ඔහම තටබනවනේ අයියෝ ඉතින් බම් පැනල් නම් දැන් ඔහම තටබනවද ගියාංකෝ අයියේ මම ගැරින එකේ වැඩ කරන්නේ මං ගාව උගේ ප්‍රූෆ් තියෙනවා එල කනවතෝ තෝ කන මරාගෙන කනද නෙමෙයි. පැනල් වෙන්න විදිහක් නෑ වෙන්න විදිහක් නෑ කියලා තමයි ඉතින් ගෙස් කරන්නේ මේකක් ගොඩ දාගත්තේ බං බොහොම අමාරුවෙන් මේ දැක්කද අන්න ඕෆ්ලයින් ඩයල් එක ඈ ඌ ඉන්නවා අර තනි කෙලින් හිටපු එකාට වැදුනේ මං කිව්වේ එතන හිටන් ඉන්නේ ඕෆ්ලයින් කියලා අඩෝ තනි කෙලින් හිටපු එකාට වැදුනේ නැහැ දැන් කියන්න එපා ෆීමේල් බග් කියලා ඌ ෆීමේල් නෙමෙයි ඌ මේල් මේල් බග්ලු ලොරෙන්සෝ අනේ මේ ඔක්කොම තිබ්බා අන්න ඒක කීල් කරනවද නෑනේ යාර අර උත්පකර එකක් Double kill. අයියෝ අර උත්පකර ගහන්න කවුද ගන්නේ අස්සේ උන් කීපරෝ ඔයා තාම ඉන්නනේ අරිගතෝ thank you brother
ඉවරයි. පැංචා thank you, ඔන්කි thank you. Triple kill. Ace. පහට පහයි. මෙහෙම ගහලත් පැනල් කිව්වොත් ඉතින් ආයේ 104 කොහොම ගහලත් වැඩක් නැහැ නේද බං? ඈ මචං. අඩු ලොරෙන්සෝ වරෙන්කෝ බං ලොබියට මැච් එකක් ගහපන් කැවිල්ලා ඔබ. ඔබට පුළුවන් 104 ගහන්න මචං? මට උඹත් එක්ක එහෙම තරහක් නැහැ හරිද? මට උඹ කියවනවා වගේ වැඩ දිනවද කියලා බලන්න ඕනේ බං. උඹ දැන් මාර අප්ඩේට් ඩයල් යන්නේ මචං. බොසා මොකද කියන්නේ? අන්න ඔබ මෙතන වාඩි වෙලා මම ඔතන ටැට් එකට එන්න ඕනේ බං. අන්න මගේ එක. First blood. පාගෙන්ද බං ඒ හෙල්මට් පාරක් ඇතුලේ. හෙල්මට් පාරයි. යෝ මුට මැච් එකක් දෙනවා වෙනම්ට. ඔයාලා වෙනම්ගේ කලින් ප්ලේයින් දකින්න ඇති. වෙනම්ට මැච් එකක් දෙමු කියන කට්ටිය හાર્ට් එකක් දාන්න වෙනම මොකද පට්ටම අර මුල මැච් එකක් හાર્ඩ් විදිහට ගැහුවා කොල රස් කරලා. පැනල්ලු ඕකේ පැනල් දාලා මෙහෙම කනවා නම් ඉතින් පැනල් දාලා ගහන නම් මොකක්ද ඒකට කියන්නේ? ඒ නම්බුවත් ලෙෆ්ට් මචං ඒක අපරාධේ බා. ඉතින් මේක හෙඩ් ඔන්ලි දාලා තියෙන්නේ. ඒක ඇත්ත හරි. පිට ෂොට් දෙක තුනක් වදින්න පුළුවන්. හරිද? දැන් එහෙම නොවැදී මචං කොහොමද වදින්නේ කියහන්කෝ. තටප ගහ ගන්නද කියන්නේ කියහන්කෝ. මම මේ මචං සාමාන්‍ය විදිහ කියන්නේ. හරිද? උ හීල් කරන්නද බං හදන්නේ අර? First blood. හීල් කරන්න ඔප්ෂන් නැහැ. 6ට 5යි. මොනවා වෙයිද? දැන් ඔයාලා හැක් කියන ප්ලේ දිනයිද? ලයිව් එකේ සෙට් එක ගහයිද? අඩු මේ මු වහලයක් උඩට ගිහිල්ලා මෙහෙම හැක් ගහන එකෙක් ගහනවද කියහන්කෝ මේ බලපංකෝ බං. CS රෑන්ක් එකක් ගහනවා වගේනේ. බලන්න මොනවද කියන්නේ? තත් හෙඩ් මුටත් හෙඩ් බං සුපිරියා වෙනම් බොසා. Triple එකයි ඉන්නේ kill. කොහෙද ඉන්නේ? දෙන්නගෙම හෙඩ් එකක් දෙන්නට බං. මෙයා හෙල්මට් දාලා හිටපින්න බේරුනේ. නැත්තම් කාලා මේ වෙනම් අර බුට්ට කරගත් තරම් හුචක් ගන්න එකෙක්. අඩෝ චමියා අනිත් පුකේ අමාරු. 6ට 6යි ලාස්ට් මැච් එක. මේ ගේම් එක විනාසයි පැනල් නිසා ඇත්ත ගහන ඔක්කොම පැනල් බ්‍රෝ. මෙහෙම වදිනවා ෂොට් මචං. ඒ කියන්නේ 100%ක්ම නෙමෙයි. මෙහෙම ගහපු ප්ලේස්ලා අපි අනන්තවත් දැකලා තියෙනවනේ බොයිස්. දැන් මෙයා මේ බැනල් කියන්න ඔයාලට මන් දන්නේ ඔෆ්ලයින් ගියපු සීන් එකට මම එතන එකගයි. හරිද? එතන මම මොකුත් කියන්නේ නැහැ. ඒ අරින්න මම දන්නේ නැහැ මචං. එහෙම දින් අර මෙහෙම ගහන්න බැරිද බං කොල්ලෙක්ට මං ට්‍රේන් තියෙනවා හො නැතා හො ඔයාලා හිතන්න. තාමන්නේ හොඳ ට්‍රේනින් එක වැඩෙට්ට ගහන්න බැයිද? මෙහෙම ගහන්න බැයිද මේ මට්ටමට? First blood. ඊට අභියෝගයකට ඉන්නේ මේ වෙනම තමයි හොඳේ. හරි ඩයල් එක.
දැන් ඉතින් මචං ඉවරයි දැන් කතා අහන්න බැනුම් අහන්න මට දැන් ඩිස්කෝඩ් ගාලා රස්තියාදු වෙන්න ස්ට්‍රෙස් මේ බොසා ලොරෙන්සෝ ඩිස් එකට එනවද එතකොට ඔයා දන්නවනේ මොන හරි තියෙනවනේ කෝඩ් ඇල් එක